තෙරුවන් සරණයි. මම මේ වීඩියෝ එක පෙන්වන්නේ මේ විදියට මේ බෝන් එක රෑනක් අස්සක තියලා ඉන්න විදිය. ඉතින් අපි ඊයේ දැක්කා ගඟක වෙස් මුණක් දාලා කෙනෙක් ගැට ගහලා කොන්ක්‍රීට් කණුවක් ගැට ගහලා දාලායි කියලා එක එක විදියට විවිධාකාර වීඩියෝ එනවා, ෆොටෝ පේනවා. මම මේ පෙන්වන්නේ අපේ ශ්‍රී ලංකා මව්බිමේ රණවිරු යුද්ධයක් කරලා අපේ රට බේරපු විදිය හැංගි හොරා නෙවෙයිනේ. හැංගි හොරා නෙවෙයි, ෆේස් ටු ෆේස් ගිහින් අද අපේ රටට නිදහස දීලා බය නැතුව නිදා ගන්න රටක් හදලා දුන්නු උත්තමාචාර අපේ රණබිමේ විරුවන්ට යුද්ධ ගුවන් හමුදා නායක නේවි SF එක විවිධාකාර විදිහකින් ඉන්නවා අපි වෙනුවෙන් අපේ දරු පරම්පරාවෙන් අපේ දහම වෙනුවෙන් ලංකාව වෙනුවෙන් ජීවිත පූජා කරපු දරු වැටව රණබිමේ යුද්ධයක් කරපු ෆේස් ටු ෆේස්. එතකොට මම මේ පෙන්වන්නේ ඊයේ එහෙම දාලා තියෙනවා ගැට ගහලා මූණත් නැහැ කොන්ක්‍රීට් කණුවක ගැට ගහලා කියලා තමයි උත්තර දාලා තියෙන්නේ. එහෙම විවිධාකාර. ඉතින් මම මේ පෙන්වන්නේ මෙන්න මේ ඒ වගේම සිද්ධියක් මගේ ගෙදර මගේ අම්මගේ පස්වෙනි මල්ලිට ඔන්න ඔදේම කරලා තුන මගේ අම්මගේ මල්ලි ගඟේ යනවා ඔරුවෙන් රැට මාළු ගේන්න. හැමදාම හිස් අතින් එන්නේ මාළු 500ක් මාළු දෙන්නේ තුන් දෙනෙක් තමයි අරගෙන එන්නේ. ඉතින් හැමදාම අපේ මාමා ඒ මනේ ඇතුල්ච්චම මගේ අම්මගේ සහෝදර අම්මලා අපේ කට්ටිය පරම්පරා හරි සද්ධාවන්තයි හැමෝටම. ඉතින් ඒක නිසා අම්මගේ මල්ලි හැමදාම මාළු ගේන්න යනවා. අන්තිමට ගිහිලා මාස ගාණක් ගිහිලා එක දවසේ මාළු වැදිලා තිබුණේ ගඟේ මේ මාමට දැලට. එදා අල්ලපු ඔරුකාරයෝ මාම තනියෙන් යන්නේ අනිත් උන් කට්ටියත් එක්ක යන්නේ. ඉතින් මාම ඔරු පැදගෙන ගිහිල්ලා රැට උදේට එනවා. ඉතින් අන්තිමට මාළු එදා රෑ මාමට මාළු වැදිලා තියෙනවා. අනිත් ඔරුකාරයෝ දන්නවා ඇති හැමෝම මාදු ගඟ. එතකොට මාදු ගඟ ගාල්ල තමයි මාදු ගඟ තියෙන්නේ. ඉතින් මාදු ගඟේ ගිහිල්ලා මාළු වල එදා මාළු වැදිලා තියෙන සෑහෙන්න. අන්තිමට අවට ඔරු ඇවිල්ලා මාමට හබල් පාරවල් ගහලා ගඟේ මරලා කුණ මෙන්න මේ වගේ රැහන් අස්සක දාලා තිබුණා. ඉතින් හැමදාම උදේ 8 වෙනකොට මාම ගෙදරට උදේට එනවා. ඔරුව මාළු නෑ කියාගෙන එකෙක් දෙන්නේ කුස්සගෙන පව්. ඉතින් අන්තිමට ඒ මාමට ඒ මාළු ටික අරගෙන හබල් පාරවල් කන් අඩි වලට ඔලුවට ගහලා මරලා ගඟේ දාලා මේ වගේ ගඟේ අතහැරලා දුන්නා. ඉතින් ඒ ගඟේ එක පළාත් වලින් කිඹුල්ලු ගෙනත් දානවා. මිනී කන කිඹුල්ලු. හිසේ කෙස් ගන්නට මිනී කන කිඹුල්ලු ඉන්නවා. ඉතින් මගේ අම්මා උදේ 8ට නැති වෙනකොට 7:00 වෙනකොට අම්මගේ මල්ලි නාපු නිසා අම්මගේ මල්ලි ගෙදර හිටපු අනික් කට්ටියට කියලා තියෙන කෑ ගහලා අද මල්ල මොකද ආවේ නැත්තේ නම කියලා අද ආවේ නෑ මේ කාලා කන්‍යා අනේ ගිහින් බලපල්ලා කියලා. ඒ ගාන අනිත් ඔරුවක් අරගෙන කට්ටිය යාළුවේ ගෙදර කට්ටිය ගිහිල්ලා තියෙන 4-5 දෙනෙක් ඊයා ගඟේ බලන්න. හැබැයි එතකොට ඒ මරණ වෙනකොටත් මම රට. මට දැක ගන්න බැරි වුණා. අන්තිම මොහොතේ දැකගත්ත මං එයාපෝට් යනකොට එයාපෝට් එකට ආවා. මගේ ඔළුව අත ගෑවෙච්චරයි. ලංකාවට යනකොට ඉතින් පොළොව යට ඉතින් අම්මා කෑ ගහලා ගිහින් බලන්න කියලා තිබ්බා. මේවා හැමෝටම හොඳ පාඩමක්. ගිහින් බලන්න කියලා. මොකද කියලා නාවේ. ඒ ගැන 7:00 වෙනකම් බැලුවනේ 8 වෙනකොට කට්ටිය 3-4 දෙනෙක් ඔරු 2-3ක් ඇහිලා ගිහිල්ලා තියෙනවා ගඟ පැත්තට. බලනකොට මේ විදියට සොයලා බලනකොට හබල් ගග මේ විදියට මරලා කුණ ගඟේ දාලා රෑන් අස්සේ පාවිවි තියෙන වෙලාවට කිඹුල ඇදගෙන ගිහිල්ලා නැහැ. ඉතින් ඔන්න වගේ සක්කිලි ඉන්නවා මරනවා. ඉතින් අපේ රණබිමේ විරුව දැක්කම ෆේස් ටු ෆේස් මරා ගන්නවා. මරාගෙන අපේ රට බේරලා දුන්නා. අපිට නිදහසේ ඉන්න දුන්නා. නමුත් අද ඒ දරුවොත් අසරණ වෙලා ඉන්න අපිත් අසරණ වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ මේ තක්කඩි මිනී මරු හොරු ඇයි බොල මේ හැංගි හොරා මිනී මරන්නේ? ඇයි බොල මේ විදිහට එක විවිධාකාරට මරලා ගෝණි වල දානවා, මඩේ ගහනවා, කොටින්ට දානවා, ගැට ගහලා දානවා, පාරේ දානවා, කනවා තොපි. ඇයි ගහගනියව මරාගනියව ෆේස් ටු ෆේස්. අපේ රණබිමේ රණවිරුව වගේ ෆේස් ටු ෆේස් ගහගනියව මරාගනියව. තොපි දෙකොල්ල වෙඩි තියාගනියව මූණට මූණ. මේ විදියට ගැට ගහලා මූණ ගැට ගහලා අතපය ගැට ගහලා මේ විදියට ගම් වල දාන්න, ගඟවල වල දාන්න, යූරියා බෑග් වල දාන්න, ඩස්බින් එකේ දාන්න, කෑලි දාන්න, සත්තුන්ට දාන්න තොපි
තොපි මොන ජාතිද අපේ සම්මා සමිඳුන්ගේ නාමය රැකගෙන බුදුදහම අදහනෙවුන්ද තොපි මේ විදිහට අපරාධ කරන්නේ. අපේ පවුලට ඇත්තම කියනනම් මේ එකක් ඒ හබල් ගහලා මරලා ගඟේ දාලා මාළු ටික අරගෙන ගිහිල්ලා තිබුණා. ඒ වගේ පෙරේතයෝ ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි අපේ පරම්පරාවම දැන් මිනි කනත්තක් වෙලා තියෙන බතුල කඳු ගොඩ ගහලා වගේ මරනවා මැරුව කැපුව කෙටුව පීයෙන් යන වෙඩි තිබ්බ අපේ පව අතපය ගැට ගැහුවා අපි වුණාට කොහෙන්වත් අපි හමුදා කැම්ප් වලට ගිහින් දැනුම් දුන්නා පොලිසිය වලට ගිහින් දැනුම් දුන්නා බල්ලෙක් විතරවත් අපිව ගණන් ගන්නේ නැහැ අපිට කිසි නීතියක් නැහැ අපේ පරම්පරාවේ මිනි කීයක් මැරුවද හිතන තාලෙට මරණ ඇහිලා හිතන තාලෙට මරණ වැහිලා මරලා යනවා ඉතින් ගස් යට මරලා දැම්ම ගඟේ මරලා දැම්ම ගෙදර වැරලා දැම්ම ලයිට් කණුවල එල්ලුවා ඉතින් අපේ අතපය ගැට ගහලා ඉතින් එතකොට අපි පොඩි අපේ අම්මලා රටේ ඉතින් අපිට නොයෙකුත් අධිහිංසා දුන්න අපිට නීතියක් නෑ අදටත් අද අපේ පරම්පරාවම ගිලා බහැලා පොළොවටපත් වෙලා යාපනයේ යුද පිටිය වගේ යාපනයේ අලිමංකඩ වගේ පට්ට පාළුයි දැන් අපේ පරම්පරාව වතු ගෙවල් දොරවල් මොකද මරලා පොළොවටම දැම්මා අපිට නීතියක් නම් ක්‍රියාත්මක වුණේ නෑ ඉතින් ඒක නිසා ඇයි මේ තව මේ නීතිය අපේ රට මේ විදියට තවමත් නීච කරන්න පොලිස් පතිලි ඉන්නවා රට රකින්න රට බේරන්න සොයන්න බලන්න ගමින් ගමට පොලිසියක් එන කුඩ්ඩෝ පාතාලය හොරු එතකොට මේ පොලිසි තියෙන්නේ ඇයි ගමින් ගමට ඇයි මේ පොලිසිය එන්නේ ගමින් ගමට එතකොට කවුද මේ එක පක්ෂකින්වත් මං අහන්නේ රජිත්ගේ පක්ෂද නාමල්ගේ පක්ෂද තව පක්ෂ තියෙනවද එතකොට ඔයට කටවල් නැද්ද කතා කරන්න අවුරුදු 5ක් එකෙක් රජ වෙලා ඉවර වෙනකන් ඉන්නවා තව එකෙක් අනිත් එවුන් මූ මෙහෙමයි අරු හොරා මූ තක්කලිය මෙහෙම කියන්නේ. ඒ අවුරුදු 5ම අනික් කටවල් ඇයි ලොක්ඩවුන් වෙලාද තියෙන ලොක් කරලා තියෙන නැත්නම් මරණ තර්ජනද ඔවට කතා කරන් දන්නේ නැත්තේ මනුස්ස වෙනුවෙන් දුගේ වෙනුවෙන් ඒවට කතා කරන්න ඇති නැද්ද? මොකද ඒව කතා නොකරන මේ රට වෙනුවෙන් මේ අවුරුදු 5ක් ඉවර වෙනකන් ඉන්න ඕනේ එක රජයක කුප්ප ව්‍යාපාර දැනගන්න අනිත් රජයෙන්. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඕක බල තමයි අපිට ඉන්න වෙලා තියෙන්නේ නීතියක් නැහැ, කන්න නැහැ, ඉන්න නැහැ මාවතේ, දඩාවතේ වීදි සුනකයන් වගේ තමයි අපේ අසරණ ජීවිතය.